අද මම හදන්න යන්නේ ගෝවා වෑංජනයක් ලේසියෙන්ම හදන්න පුළුවන්. මම දැන් මේ ගෝවා ටික හොඳට හොදගෙන හීනියට කපාගෙන තියෙනවා. දැන් අපි බලමු මේකට දාන්න අනිත් දේවල්. ඉස්සෙල්ලම මම දාගන්නවා අවු මිරිස්. කරලක් විතර දාගන්න. ඊට පස්සේ කරපිංචා. කම්පේ ලුණු. දැන් අපි මේකට දාගමු 3-5 ටික. අද මම මේ වීඩියෝ එක කරන්නේ වැස්සේ. ඒකින්ද ඔයගොල්ලන්ට මගේ කටහඬ ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලාගෙන ඉන්න ඉඳ මම මේ වැස්සේම හදන්නේ. ඉස්සෙල්ලා මම දානවා ලුණු. ලුණු චුට්ටක් දාගන්න. පස්සෙත් බලලා දාගමු. ඊට පස්සේ කහ චුට්ටක් දාගන්නවා. ඊපස්සේ අපි දාගමු 3-5. 3-5ත් ඒ හැටි භාගයක් විතර දාගන්න. මිරිසුත් දාගන්නවා. මිරිසුත් ටිකක් දාගන්න. මිරිස් ඒ හැටි කාලක් විතර වගේ දාගන්න. දැන් අපි මේක තෙලට දාලා ලිපේ තියාගෙන තෙලට දාගමු. දැන් අපි ඇතිලියක් ලිපේ තියාගත්තා. දැන් ලිප පත්තු කරගමු. දැන් මේකට පොල් තෙල් දාගමු. මේ දාගෙන ටිකක් රත් වෙනකන් ඉන්න ඕනේ. දැන් ටිකක් දාගමු. දැන් අපි මේක රත් වුණාම අබ ටිකක් දාගමු. දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. අපි අබ චුට්ටක් දාගමු. තේ හැදි කාලක් විතර වගේ. මම මේක මේ වීඩියෝ එක කරන්නේ රෑ. ඒකින්ද ඔයගොල්ලන්ට ටිකක් පේන්නේ නැති වෙනවා. පේන්නේ නැද්ද දන්නේ නැහැ. රෑ තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. වහිනවත් එක්ක. දැන් මේ අබ ටික හොඳට වැදුනට පස්සේ අපි ගෝවා ටික දාගමු. දැන් අපි ගෝවා ටික දාගමු. දැන් මේක හොඳට තෙලේ බැදුනට පස්සේ හොඳට මිටි කිරි දා ගන්න ඕනේ. ඊට පස්සේ හොඳට තෙලේ බැදෙන්න දෙන්න. මේක ටිකක් තැම්බෙනකම්. මේක හරි ලේසියෙන් හදා ගන්න පුළුවන්. උදේට ඔයගොල්ලන්ට කෑම ගෙනියනකොට එහෙම දේසියෙන් හදා ගන්න පුළුවන්. වැඩි ගෝවා තැම්බෙන්නෙත් නෑ. එතකොට මේ අමුවෙන් වගේ ගන්න පුළුවන් මේව හැදුවම. ඒක හොඳට ටිකක් තෙලේ බැදුනට පස්සේ අපි මිටි කිරි දාගමු. මේව විනාඩි 2ක් විතර වගේ මේක හොඳට තම්බ ගමු. දැන් හොඳට තෙලේ තැම්බිලා තින්නේ. මේ දැන් විනාඩි 2ක් විතර ගියා. දැන් අපි මේකට මේ මිටි කිරි දාගමු. මිටි කිරි අඬු කෝප්පයක් විතර දාගන්න. දාගෙන මේක හොඳට උතුර ගන්න ඕනේ. තව ටිකක් කිරි පොඩ්ඩක් හිදෙන්න. අපි මේකේ මේ ලුණු බලමු. ලුණු බලලා ලුණුත් දාගන්න. ලුණු මදි. මම ලුණු ටිකක් දාගන්නවා.
මේක විනාඩියක් විතර වගේ තියාගෙන දැන් ඔයගොල්ලෝ තව මේක කිරි අඩු කරගන්න ඕන ඉඳ ගන්න ඕන නම් තව තියාගන්න මම නම් තව විනාඩියක් විතර වගේ තියාගෙන හොද්ද ගන්න ඕනින්ද මේ ඕෆ් කරනවා ලිප ඕෆ් කරගන්නවා මම හදපු ගෝවා වෑංජනේ ඔයගොල්ලොත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.